Okay, so here's the organ, right? So today I'm going to teach you how to play G major scale, right? G major scale. අපිට කොහොමද notes ටික එන්නේ? G major scale නේ අපි මේ ගන්න. එතකොට අපිට එනවා G A B C D E F G. දැන් ඔයාලට වැරදි note එකක් එහෙමනේ F. එතකොට මේකේ මොකද්ද අපි F එක වෙන්න ඕනේ? F sharp වෙන්න ඕනේ. හරිද? C. එතකොට අපේ notes ටිකේ එක sharp එකක් තියෙනවා. ඒ තමයි මොකද්ද? F sharp. G A B. දැන් මේ කොහොමද අපි මගේ අත් දෙක මේ තියෙන්නේ මම මේ අරන් තියෙන right hand එක. right hand එකෙන් අපි කොහොමද ඉස්සන් play කරන්න බලමු. 1 2 3 1 2 3 4 5. එතකොට 1 2 3 G A B. thumb එක මහපට ඇඟිල්ල නැව්වා. C D E F sharp G. back යන්න. G F sharp E D C on a 5. හරිද? පස්සට යන්නේ. කොහොමද යන්නේ? 5 4 3 2 1 3 2 1. කොහොමද මේකේ formation එක වෙන්නේ? 1 2 3 1 2 3 4 5. ආයි descending order යද්දි 5 4 3 2 1 3 2 1. ඔන්න 1 2 3 1 2 3 4 5 4 3 2 1 3 2 1. ඔන්න ඔහොම තමයි right hand එකෙන් අපිට මේක play කරන්න පුළුවන්. ඊළඟට බලුවොත් left hand එකෙන් කොහොමද යන්නේ අපේ ascending order එක 5 4 3 2 1 මේ ඇඟිල්ල ගන්නෙ thumb එක නෙමෙයි මේ ඇඟිල්ල නෙමෙයි මේ ඇඟිල්ල 3 2 1 5 4 3 2 1 3 2 1 I descending 1 2 3 ඔන්න thumb එක නැව්වා 1 2 3 4 5 ඔන්න ආයෙ බලන්න 5 4 3 2 1 3 2 1 2 3 1 2 3 4 5. හරිම ලේසි ඕඩර් එක බලා ගන්න. මේක both hands play කරන්න ගියම තමයි ඔයගන්ට වැරදෙන්න බලන්නේ. ඒත් ඉතින් both hands ගොඩක් කරලාට දෙන්නේ නැහැ. අපි දැනට left hand right hand වෙනම play කරමු. ඔන්න ඔහොම තමයි both hands play වෙන්නේ. හරිද? එතකොට G major scale එක අපිට තියෙන එක sharp එක ඒ තමයි F sharp. මොකද F ගන්න බෑ. අපිට minor sound එකක් නැහැනේ. F sharp එක තමයි අපිට G එකට තියෙන්නේ. right?